ඔන්න පුතේ වාහනේ බඩු පෙට්ටියක් නෙවෙයි ඔයාට ඔන්න තාත්තා එව්වේ මේක ඔන්න කාර් එක කොහොමද තාත්තගේ ආදරේ සතුටුයිද මංජුලාගේ ගේ මංජුස් හවුස් ඔන්න වාහනේ ගෙදෙට්ට දැම්මම දැන් තමයි අංග සම්පූර්ණ ඒව නම් නෙවෙයි හැබැයි හරිද වාහනයක් ගැන නෙවෙයි අත්‍තරම ඔයාව රැවටිලා හරි එහෙනම් අපි යන්නේ අපි ඔයාලට චොකලට් ටිකක් තමයි ගෙවලා තියෙන තාත්තා ඒ ටික ගන්න යන්න පුතා ඔයාලට කියලා දෙනවද තාත්තයි අම්මයි හම්බුනේද තාත්තයි අම්මයි හම්බුනේද නෑ ඉතින් ඔයා තාත්තට කතා කරගෙන ඉඳලා මොනවද කියන්නේ හැමදාම වගේ කියන්නේ ඉක්මනට එන්න කියලා නේ මේ වගේ එකක් හොඳද පුතා ඈ මේක දැන් එවන කිව් බඩු පෙට්ටිය ඔව් මංජු ඔන්න මෙන්න අම්මරසි thank you ඈ සුපිරි ඈ දැන් තමයි ගේ කම්ප්ලීට් නැද්ද අනිවාර්යෙන් මචං මෙන්න දැන් තමයි සම්පූර්ණ අංග සම්පූර්ණ ගේ ඒ කියන්නේ බලවා මේ ගේ හැටියට මේ වගේ වාහනයක් තිබ්බේ නැත්නම් වැඩකුත් නැහැ අනිවාර්යෙන් සුපිරි මචං පට්ට සතුටුයි ඈ කොරියාවෙන් ඉඳ තමයි නේ මේ ඔක්කොම අනිවාර්යෙන් කොරියාව නිසා තමයි ඉතින් දන්නේ ඔයාලා දැක්කා අපේ වීඩියෝ එකක් අපි හම්බන්තොටම ගිහලා වීඩියෝ එකක් කරා වාහනයක් රිලීස් කරන වාහනයක් කස්ටමර්ට දෙන අදත් ඒ වගේ එකක් කරන්න යන්නේ ඉතින් කොරියාවේ අපේ යාළුවෙක් කියන්නේ මගේ හොඳම යාළුවෙක් අපේ සෙට් එකේ හොඳම හිතවතෙක් ඉතින් බලමු යාගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්න යන්නේ ගිහිල්ලා බලමු දැන් මේ වෙනකොට සමහරට ඔයාලා දැකලත් ඇති වීඩියෝ එක කලින් වීඩියෝ එකක් දැමිලත් ඇති යාගෙන් ඒ පුද්ගලයාගෙන් බලමු ඒක නැත්තම් මේක අනිවාර්යෙන් බලන්න බලලා අනිත් වීඩියෝ එකක් බලන්න ඉතින් දැන් මම දැන් ඉන්නේ තාම අංකුමරේ දැන් මම මුලින්ම සෙට් එකට යන්න ඕන තෙල් ගහ ගන්න කොහෙද යන්නේ යාළුවෙක් ගෙදර යන්න ගාල්ලේ ඔව් වෙලාව මෙන්න 8:17යි බලමු කොච්චර ලෑයිද කියලා ගමේ ඇත්ත එක සෙඩ් එකේ ඉන්නේ දැන් අංගුමර සෙඩ් එක ලංකා පිරවුම්හල අංගුමර කුරුණෑගල මීරිගම හයිවේ එකට දාන්න යන මෙතන මීරිගමට කිලෝමීටර් 4ක් තියෙනවා ඔන්න දැන් අපි කඩවතටත් ආවා දැන් යන්නයි තියෙන්නේ මාතරට කිලෝමීටර් 152යි ඔන්න ගාල්ලට 121ක් තියෙනවා අපි දැන් ඔන්න ඉතින් ගාල්ල බද්දේගමට තමයි අපි යන්නේ ඉතින් මුලින්ම ගාල්ල බද්දේගමට යනවා බද්දේගම එක්සිට් වෙනවා බලමු ඉතින් අතරම දැන් නම් ඔයාලා දන්නවා කොහෙද යන්නේ මොකටද යන්නේ කියලා දැන් මේ වීඩියෝ එක මේ වෙනකොට දාලා දෙන්නේ අපේ යාළුවා කොරියාවේ ඉඳලා අපේ යාළුවා ඉතින් කොරියාවේ ඉන්නවා කියන්නේ සෑහෙන වැඩ කරන ගමන් ඉන්නේ සෑහෙන කට්ටක් කාන ගමන් වැඩ කරන ගමන් ඉන්නේ අපේ කොල්ලෝ ඉතින් ඒ අතරේ ගොඩක් හීන එක තමයි වැඩ කරන්නේ. ඉතින් තමන්ගේ බිරිඳගෙන් එතකොට දරුවන්ගෙන් ඈත් වෙලා සෑහෙන කැපකිරීමක් කරනවා. ඒ අතරේ ලංකාවේ ඉන්න දරුවොත් එතකොට බිරිඳත් ගොඩාක් බලාපොරොත්තු ඇතුව ඉතින් ගොඩක් ඒවා ලංකාවේ දේවල් බලාගෙන තමන්ගේ දරුවන්ට උගන්වගෙන ඉතින් ඉන්නවා. ඉතින් ඒ අතරේ ඉතින් එයාලාගේ බලාපොරොත්තු ඉටු කර ගන්නවා. ඉතින් මේ වගේ අහිංසක බලාපොරොත්තු ඉතින් අදත් ඒ බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් කොරියාවේ අපේ යාළුවා සෑහෙන මහන්සියෙන් හම්බ කරන දෙයින් තවත් බලාපොරොත්තු. ඉතින් මේ දවස්වල ඉතින් අපි වාහන ගෙනනවා කියලා ඔයාලා දන්නවා. ඉතින් වාහනය සිහිනය අපේ යාළුවා අපිට කියලා ඉෂ්ට කරගත්තා. දැන් ඉතින් ඒක අද වාහනේ බාර දෙන්න යන්නේ. ඉතින් දැන් ඉතින් හංගන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න අයයි ඔන්න ඉතින් සර්විස් ඒරියා එකට ආවා. සර්විස් එක 12:20. පැය 4ක් තියෙනවා මෙතෙන්. තව පැය භාගයක් විතර යන්න පුළුවන්. ඉතින් අපි යන්න දැන්.
ගාල්ලට 34.5යි. දැන් මම බද්දිගම එක්සිට් එකෙන් එක්සිට් වෙනවා. ඔන්න බද්දිගම හෝමාරුවට කිලෝමීටර් 2යි. හරිම ලස්සනයි. ඉතින් ඔන්න දැන් මෙතනින් එක්සිට් වෙලා ඊට පස්සේ මංජුගේ වයිෆුයි බබයි අරගෙන ආය යනවා. තව අයියා කෙනෙක් එක්ක කරගෙන යන්න. මොකද වාහනේ ගෙන්නත් එක්කෙනෙක් ඉන්න ඕන. මේ අපේ කොරියාවේ ඉඳලම ආපු අපේ අයියා රුසාන්තරංග අයියා. එයාවත් අරගෙන ඊට පස්සේ අපි යනවා හම්බන්තොට. ගිහලා බලමු. මංජුලාගේ Manju's house. හලෝ කොහොමද? ඕ මොකද්ද නළල ගහගෙන? නළල ගහගෙන මොකද්ද? මං එනවා කියලා දන්නවද? ඈ? දන්නවද? කවුද කිව්වේ? අම්මා කිව්වේ ඇයි මොනවද? අම්මා මොනවද කිව්වේ? මේ තාත්තා යාරිස් එකක් ගන්න ඒකට ගියා. යාරිස් එකක්? මේක යාරිස්ද? හෙට එකක් ගන්න කිව්වා. හෙට එක? කවුද කිව්වේ? කිව්වද? සිරාවට? තාත්තා යාරිස් එකක් ගියා. තාත්තා කොහොමද එවන්නේ? තාත්තා ඉන්නේ කොරියාවේ. ඈ? අම්මා තමයි කතා කරලා. නෑ ඒ ඔයාට බොරු කියලා දින ඇත්තටම මොකද දන්නවද? තාත්තර මොනවද බඩු පෙට්ටියක් කියලා දෙන්නේ. චොකලට් වගේ. ඒක දානේ. දැන් ඒක කියන්නේ ඈ? ඒක කියන්නේ. කොහෙද කියන්නේ? පොඩ්ඩක් දුරට යන්න දෙන්න. ගාලු. ගාලනේ හම්බන්දොට. මේ මොකද? තුවාලයක්. ඔයා අර මොකද කරේ මේ මෙතන නේ අර එකපාරක් ඔයා අර ලෝකෙටම පේන්න කරේ? ඈ? කොහොමද කරේ? ආපහු කරනවා. මොකද්ද කරේ? ඊපය. හරි ඔන්න ඉතින් ඇවිල්ලා ඉන්නේ අද දැන් මං කියපු වැඩේට. ඉතින් පුතා හිතාන ඉන්නවා වාහනයක් කියලා. මේ ඇත්තම වාහන නෙවෙයි අනේ. සෝරි අනේ. ඇත්තම මේ අම්මත් රවට්ටලා තියෙන්නේ මං හිතන්නේ මංජු තාත්තා. ඇත්තටම මේ දවස්වල මේ ඔයාලට කොහොමද හිතුනේ කියන්න? හිතුණාද නැත්නම් අම්මා කියපින්නද? අම්මත් කිව්වා ඉතින් අම්මා කෝල් එකක් ගන්නකොට මට නිකන් මොකද වුණා? මොකක්ද වුනේ? අම්මා මොකද්ද එහෙකට කතා කරලා යාරිස් එකක් ගන්න කියලා වයිට් එක. සුදු පාට. සයියෝ. එහෙමද? ඉතින් මේ හරි තාත්තට ඔයා මොකද්ද කියන්නේ? තාත්තට කිව්වද වාහනයක් ගේන්න කියලා නැත්නම් තාත්තා කිව්වද වාහනයක් ගන්න කතාවක්? නෑ අම්මා තමයි කිව්වා වාහනයක් ගන්න ඕනේ කියලා. අලුතින් ටොයෝටා වාහනයක් ඇවිල්ලා තියෙයි යාරිස් කියලා එක ගන්න ඕනේ කියලා. ඔයා වාහන ගැන දන්නවද? මොනවද දන්නේ? සේරම දන්නේ නැහැ ඉතින්. අර මොනවද දන්නේ කියන්නේ? යාරිස් කියන එක දන්නවද? ඔව්. ඒක කොයි වගේද? ඒක නිකන් එක්කෝ එකක් වගේ. එක්කෝ එකක් වගේ? ඔව්. එක්කෝ එකක්. හරි බලමු ඒව නම් නෙවෙයි හැබැයි හරිද වාහනයක් ගැන නෙවෙයි ඇත්තටම ඔයාව රැවටිලා හරි එහෙනම් අපි යන්නේ අපි ඔයාලට චොකලට් ටිකක් තමයි එවල තියෙන තාත්ත ඒ ටික ගන්න යන්නේ එතකොට මොකකින් යන්නේ මේ කියන්නේ අර මොකද්ද හරි මේ පුතා කියනවා මේ වාහනයක් ගැන කියලා පව් බං මේ මාර එකක් හිතානේ ඉන්නේ තාත්තා වල යාරිස් එකක්. එහෙම ඉවන්න පුළුවන් යාරිස්. මං අහුව යාරිස් කියන්නේ මොන වගේ එකද කියලා. එපාර කියනවා අර ඇක් වගේ එකක්ලු. අර වාහන ගැනත් දන්නව මේ මට. කවුද මේ බොරුව කිව්වේ? මට ඇල්ටෝ එකක් එපා. ඈ? මට ඇල්ටෝ එකක් එපා. ඇල්ටෝත් නැතුව ඉන්නේ දැන්. වෙන එකක්. ඈ? ඇල්ටෝ ස්විෆ්ට් එක. ස්විෆ්ට් එක? සුප් මොකක්? සුප්. අඩේ මන් දන්නේ නැහැ එහෙම ගන්න. ලෝකේ ටොයෝටා වාහන වලින් ටොයෝටා වගේ අංක එක. කීයක් විතර වෙනවද? ඔන්න එහෙනම් අපි යන්නේ. හායි ඉතින් කොහොමද?
කියන්නකෝ මේ තමයි අපේ මංජුගේ ආදරණීය බිරිඳ වයිෆ්. ඉතින් දැන් මේ කොහොමද ඉතින් මේ අඩු ඒවා නෙවෙයි. හරි මේ මංජුගේ වයිෆ් ඉතින් මේ පොඩ්ඩක් ලැජ්ජායි. හරි ඒ වුණාට මේ පොඩ්ඩක් පුතා කියන්න පොඩ්ඩක් හායිවක් කියන්න කියලා. හායි. නෑ අම්මට කියන්න හායි කියන්න කියලා. හායි කියන්නකෝ අම්මා. හායි. ඉතින් මේ දැන් මංජු කොච්චර කාලද අවුරුදු 8ක්ද 9 යන්නේ. මොකද ඉතින් දැන් නම් ඇතිද? දැන් එන්න තමයි කියන්නේ. ඈ? එන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වුණාට ඉතින් බලාපොරොත්තු දේවල් තියෙනවනේ ඒවා කරගන්නත් එපා නැද්ද පුතා? පුතා මොකද කියන්නේ තාත්තට ඉක්මනට එන්න කියනවද? තව ඉන්න කියනවද? ඉන්න කියන්නේ. එන්න තමයි නේද කියන්නේ. ඉතින් පුතා කියන්නකෝ තාත්තට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. තාත්තා ඔයාලට සෙල්ලම් බඩු එහෙම වුණාද? ඉතින් ඔයා තාත්තට කතා කරන වෙලාවට මොනවද කියන්නේ? හැමදාම වගේ කියන්නේ ඉතින් ඉක්මනට එන්නේ. ඉක්මනට එන්න කියලා නේ. හැමදාම කතා කරනවද? හැමදාම කතා කරනවද? දකින්න ආසයි නේද? දැන් තාත්තා ඔය එවන තෑගි ගැන මොකද හිතන්නේ? සතුටුයි. තාත්තා මොනවද කරන්න කොරියාවේ? ජොබ් එක කරනවා නැත්තම් ජොබ් එක තමයි ෆොටෝ කැපයි. ෆොටෝ කැපි කරනවා. ඒක තාත්තා ඔය මහන්සියලා වැඩ කරනවා කියලා දන්නවනේ. මොනවද කරන්නේ? දන්නේ නැද්ද? කම්පැනි වල වැඩ කරනවා කියලා දන්නවද? කියන්නකෝ මංජු කොහමද හම්බුනේ ඔයාලට? පුතා ඔයාලට කියලා දෙනවද තාත්තයි අම්මයි හම්බුනේද? තාත්තයි අම්මයි හම්බුනේද? නෑ. මට නම් කියලා දෙනවා. දෙන්නම ක්ලාස් ගියාලුනේ. ඈ? කොරියන් ක්ලාස් ගියාලුනේ දෙන්නම. ඔයාලා ලිව්වේ නැද්ද? දෙන්නත් එක ගියා. කොහෙද ක්ලාස් ගියේ? ගාලේද? මාතර. මට ස්ටෝරි කියලා දෙන්න. කැමතිුනේ මොනවද කැමතිුනේ නැත්තේ? ඒ කියන්නේ මංජුර කැමතිුනේ නැහැ. දැන් උඩින්ම දැන් හොඳම බෑනද? මංජු රට ගියාට පස්සේ නේද ඊටමක් කරන් ගියක් ඇති. ඉතින් ඔක්කොම බැලන්ස් කරේ වයිෆ් තමයි. ඉතින් ඔයයි අම්මයි එහෙමද ඔය ගේ හදනකොට ඔයා දැක්කද කොහොමද කියලා? ඔව්. ඒ කියන්නේ ඉඩම ගත්ත කාලේ නම දැක්කද ඔයා? කියන්නකො සාමාන්‍ය කොච්චර කාලයක් ගියද මේ ගේ හදන්න? දෙකමාරක් නේ. මුලින්ම යනකොට ඉතින් ඉඩමක් තිබෙන්නේ නැහැ නේ. ගියාට පස්සේ තමයි ඉඩම අරගෙන ඔන්න ඉතින් ගොඩක් බලන කට්ටියට ඉතින් අපේ මංජු පේන්නේ කට්ටියට ඉතින් වීඩියෝ කරනවා විතරනේ. ඔන්න ඉතින් ලස්සන ඉතින් ආදරණීය බිරිඳක් ඉන්නවා, පුතක් ඉන්නවා. ඉතින් මහන්සිලා වැඩ කරන එකේ උපරිම මොනවද සල්ලි මැනේජ් කරලා ඔක්කොම වාගේ නමට දෙවන්න. ඔන්න සල්ලි මැනේජ් කරලා ලස්සන ගයක් හදලා තියෙනවා. මේ ගාල කියන්නේ වෙනම මේ හරි සාමාන්‍ය දැන් යන පර්චේස් එක කීයද? මේකේ වටිනාකම වැඩි නේ. මෙතන එක්සිට් එකක් ළඟයි ඉන්නේ. ඔන්න ඉතින් කොරියාවට ගියයින් පස්සේ ඉතින් මොකද ඉතින් කොරියාව ගැන දැන් ඔයාලා කට්ටිය එන්න කිව්වට දැන් ඇත්තටම කොරියාවේ වටිනාකම තේරෙනවද? කොරියාවට ගිහින් දැන් එච්චර දෙයක් කරගන්න. ඔව් නේ. මංජුර කොතර ආදරේ? හරි එහෙනම් ඉතින් අද ඔන්න හරිම සතුටුයි ඉතින්. තව පොඩ්ඩකින් තවත් පොඩ්ඩක් සතුට වෙන්න පුළුවන් බඩු පෙට්ටිය අරගෙන. එහෙනම් අපි ගිහලා බලමු දැන් හම්බන්තොටට යන්න කලින් උන්දුන් රොසන්න අයියා හම්බෙන්න ඕන. එහෙනම් හම්බෙමු කියන්නේ. ආයි ඔන්න දැන් අපි රොසන්න අයියාත් ගත්තා. ආයි රොසන්න අයියා කොහොමද? ඔන්න ඉතින් රොසන්න අයියා හම්බුනේ ඉතින් කොරියාව ගිහිල්ලා වනේ. දැන් බිස්නස් එක තමයි වහින්නේ නේ. ඒලා ගිරියලා. ඔන්න දැන් පුතායි අපි නිකන් ඔන්න යනවා දැන් මේ
වාට කිව්වනේ මංජු ඒගොල්ලෝනේ බඩු පෙට්ටිය. ඒක ගන්න යනවා. චොකලට් පෙට්ටිය. චොකලට් පෙට්ටිය. පුතා මේ රටක නේ අපි ඉන්නේ. මේ මොන රටද? හම්බන්තොට නියම ඩෝග්ගල්. හම්බන්තොට රටේ ඉන්නේ නේ. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට කිලෝමීටර් 22යි. හම්බන්තොට 22යි. පෝට් එකට 24යි. ඔන්න හාබර් එක ළඟට ආවා. මෙන්න මේ හරිය. නෑ අවුලක් නෑ කතා කර. හම්බන්තොට මේ හරියෙන් දාගන්න. මෙතන එපා. මේ යන දා. මං ගන්න ගේන්නේ උත්ති දෙන්නේ. පස්සට පොඩ්ඩක් දාන්න අයියා. හම්බන්තොට පොල්. මෙතන යන්නේ නේද? ඔන්න ආපහු පෝට් එකට ආවා. අන්න එළියට දාපුවක් තියෙනවා. රයිට්. අයත් රාවි ඔන්න පුතා මේ බඩු පෙට්ටිය නගම මෙතන ඉන්න තියෙන්නේ දැන්. මොකද? ඈ? අරගත් අලුත් වාහනයක් එක අද ඇවිල්ලා ඒකට නම්බර් ප්ලේට් එකක් ගහනවා. ඔව් ඒ අරයන්ද ගහන. ඔයා මෙතනින් ඔයා මේක ගැන දන්නවද? මේක ගැන දන්නේ මේක. මේක වෙසල්. මේ වගේ ලොරි බඩි ගේන්න පුළුවන්. අයියෝ. කුඩයක් ගෙනාවා. කො? කොත් තියෙනවා. ඈ? කො? උවර තියෙන තැන දෙක. ඒ යාරිස්ද? ඔයා දන්නවද ඒ ගැන? ඔව්. දැන් ඉතින් මේ ඔන්න අපේ හම්බන්තොට ආපර ගලන් ඉන්නේ. දැන් මේ මන්ජු පුතා ඉන්නවා. පුතා බලමු මේ දන්නව කිව්ව නේද? යාරිස් එක ගැන දන්නව කිව්ව නේද? ඔය යාරිස් එක. අර තියෙන්නේ. ඔව්. අර තියෙන්නේ. නෝක වෙන්න. ඒකටද කැමතිවා? ඔව්. ආ. ඔයයි ඒකට කැමති? ඈ? ඒකටයි කැමති? ඒක දින් ටොයෝටා එකක් නේ. ඈ? ටොයෝටා එකක් නේ. ටොයෝටා හින්දාද කැමති? ආ. ටොයෝටා ගැන දන්නවනේ? ඒ කියන්නේ ටොයෝටාද හොඳම? ඇයි ටොයෝටා වලට කැමති? ඈ? ඇයි ටොයෝටා වලට කැමති? ටොයෝටා වාහනේ ලස්සන. එහෙමද? මේ වගේ එකටද ඔයා කැමති? එහෙනම් තාත්තට කියමුද මේ වගේ එකක් කරන් දෙන්න කියලා? ඈ? මේ වගේ එකටද කැමති? ෂෝ. ඔන්න පුතා කැමති මේ වගේ එකකටලු. ඉතින් ඔන්න මංජු මේ වගේ එකක් තාත්තට කියන්න. තාත්තට මොකක්ද කියන්නේ? මේ වගේ කරන් දෙන්න කියලා කියන්නේ. අද රේන පුතාට මේ වගේ හරිස්සක් කරන් දෙන්න. ආයි යාරිස්සයක් කරන් දෙන්න තාත්තට ආදරේ තාත්තා පුතාට ආදරේ නම් ඔන්න. ඔන්න මේ තියෙනවා ඕන් අදත් තියෙනවා දැන් මේ යාරිස් එක තියෙනවා යාරිස් වගේ ගොඩක් ඒවා මේ ඇවිල් ආපුවා. ඔන්න රේස් එකක් තියෙන බොඩි කිට් ගහපු එක. ඔන්න බලන්න. මේ බලන්න ඉතින් බලාගෙන ඉඳිල්ල. මංජුගේ බලාපොරොත්තු ඔන්න මේ වගේ ගොඩක් කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්න මේ වහිනවා අපි යන් කාර් එකට. බඩු පෙට්ටි වෙනකොට කාර් එකක්වත් තිබුණා මෙලාට ඇවිල්ලා නේද? මේ වාහන එනවනේ. තාම වාහනේ ආවේ නෑනේ. දැන් අපි ඉන්නේ බඩු පෙට්ටියක් ගන්නනේ. ඔව්. තාම බඩු පෙට්ටිය නෑනේ. මොකද ඔයාලට ඒ ගැන කියන්න තියෙන්නේ? බිස්කට් එකක් ගන්න. මොකක් කියන්න දෙයක් නෑ. හැබැයි කියන්න තියෙන ඉම්මන්ට එන්නේ කියලා. මොනවද? බඩු පෙට්ටි. තාමනේ. මේ බඩු පෙට්ටි එනවා. පුතා. ඔය වයින් පුතා අයින්. මේ වගේ එකක් හොඳද පුතා? ඈ? මේක දැන් එනවා කිව්ව බඩු පෙට්ටිය. ඔව්. නෑ මේක නිකන් අපි වීඩියෝ එකක් ගන්න. යාරිස් ක්‍රොස් නෙවෙයි. ඔන්න සතුටුද? මේ පුතේ මෙන්න පුතේ කාර් එක. ඔන්න පුතේ වාහනේ. බඩු පෙට්ටියක් නෙවෙයි ඔයාට ඔන්න තාත්තා එව්වේ මේක. ඔන්න කාර් එක. කොහොමද තාත්තගේ ආදරේ? හොඳයි.
සතුටුයිද? මොකද කියන්නේ? සතුටු. ඔන්න චුට්ටක් ඉන්න. ඔන්න මෙතන තියෙන ටූල් කිට් එක. ඔන්න මංජු වාහනේ ඇවිල්ලා තියෙනවා. මේකේ කාපට්ස් තියෙනවා. ඉස්සරහා වීල් කප් දෙක ඇතුලේ තියෙනවා. හරි මෙතන කාපට් තියෙනවා. ඉස්සරහා වීල් කප් දෙක ගලවලා තියෙනවා ඇතුලේ. හරි ඒක සෙටප් එක තියෙනවා. මේක පම්ප් එක. මේක ලික්විඩ් එක. රයිට් ඔන්න ඔහම තමයි. කොහමද මේ වටපිටාව බලන්න පොඩ්ඩක්. ඔන්න මංජු වාහනේ ආවා. මේ මැඩම් මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. කියන්නේ ඉතින් ඔන්න මහන්සිලා මංජු ඒවල මොකද කියන්නේ? ආදරේ වට ගොඩක් thank you නේ. කියන්න වදේ නැහැ. ආදරේ. ඈ මොකද හිතෙන්නේ වට? ඇත්තටම හිතෙන්නේ මොකද්ද? පුතා? ඈ? සතුටුයි නේ? ගොඩක්? මොකද හිතෙන්නේ? කියන්න. ඇත්තම කියන්න. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. සතුටුයි විතරද? කියන්න අර ෆෝන් එක මට කිව්වේ කියන්න. ආදරේ වට ගොඩක්. මේ පුතා පට්ට හැපි ඈ. දැන් ඇරයි යනවද කියලාත් අහන බඩු පෙට්ටිය ගෙනාලා දැන් කිව්වේ. මේකේ තුන ලයිට් ගන්න එක. ඈ? ලයිට් ඔන් කරන කරන්නේ ඉස්සරහා. ලයිට් ඔන් කරන එක තියෙනවද ඔතන ස්විච් එකේ? කො මේ වැඩි කයි. ඔව් තියෙනවා. ඉතින් ඔන්න වාහනේ ආවා. ඉතින් මේ කවුද? මංජුගේ වයිෆ් තමයි හැම ඩොකියුමන්ට් පාර්ට් එකම කරේ. ඉතින් ඔයාගේ නමරනේ ගෙනාවේ. ඉතින් මේ වැඩේ ගොඩක් අමාරු වුණාද? ලේසි වුණාද? මොකද? නෑ ලේසි වුණා වැඩේ කරගන්න. වැඩේ කරගන්න ලේසි වුණා. යාළුවා හින්දා ඔන්න ඉතින් හැම දෙයකටම ඉතින් මොකද බෑනේ. ඉතින් ඔන්න අපිට පුළුවන් පොරිම කරා. ඉතින් ඔයාලා මොකද කියන්නේ බලන කට්ටිය. ඔයාලත් මෙයත් එක එකතු වෙලා වාහනයක් ගන්න කියලා තමයි ලේසියෙන් ඉක්මනට කරගන්න පුළුවන්. ඉතින් මේ මංජුර මොකද කියන්නේ? යාටත් ඉතින් ආදරේ කියලා. ඔන්න ඉතින් මේ මංජු තමා මේ වාහනේ ගන්න ඔක්කොම මේවා කියන්නේ හැමදේම කරේ. ඉතින් කියන්න මංජුට මොකද හිතෙන්නේ? මංජුට කියන්නේ ඉතින් ඒක තමයි. එයා ඉතින් ගොඩක් දේවල් කරනවා අපි දෙන්න වෙනුවෙන්. මම පුතේ වෙනුවෙන්. ඉතින් එයා හින්දා තමයි මේ හැමදේම ඉතින්. ගොඩක් සතුටුයි ඉතින් කියන්න වචන නැහැ මේ වෙලාවේ. මාරම සතුටුයි ඉතින්. කියන්නවද නැහැ. ඒ මොන්න ඉතින් මංජු විතර නෙමෙයි කොරියාවේ කියන්නේ පිටරට ඉතින් වැඩ කරන ඕනම එක්කෙනෙක් මාත් ඉතින් දන්නවා පෞද්ගලිකව දන්නවා. ඉතින් සෑහෙන කට්ටක් කාලා වැඩ කරන්නේ. ඉතින් ඒකේ මහන්සියෙන් ඉතින් එක හීන වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් තවත් එක හීනයක් තමයි මේ. ඉතින් ඔන්න මේ හීනෙත් හැබෑ වුණා. ඉතින් ගොඩක් සතුටුයි පුතා වෙනුවෙන් තමයි ගොඩක් ඒවා. ඔන්න ඉතින් පුතා දැන් ඇවිදිනවා එහාට යනවා මෙහාට යනවා. ඉතින් හරිම සතුටුයි. එහෙනම් ජයවා. ඔන්න එය මෙන්න පුතා මේ ෂා ඕ මේක යන්නේ මේක දැන් අපි අරයි යනවා යා එහෙනම් අපි මුලින්ම ගන්න ඕන තෙල් ගහ ගන්න ඕන එහෙනම් යම් පුතා ඔන්න දැන් අපි ඔක්ටේන් 95 ගෑව 11000ක වැදුනා 30 කිලෝ ලීටර් 32ක් වැදුනා ඔන්න පුතා ඔන්න කොහමද සතුටුයි නේද ඈ කොච්චරද ගොඩක් අපෝ මොකද කියන්නේ දැන් තාත්තට තාත්තට මොකද කියන්නේ ආදරේ කියලා
ආදරේ ඉච්චර තමන කියන්නේ. වාහනේ ගැන මොකක්ද කියන්නේ? හොඳයි වාහනේ. වාහනේ හොඳද කොහොමද? හොඳයි ඉතින්. ඔන්න වාහනේ ගෙදෙට්ට දැම්ම දැන් තමයි අංග සම්පූර්ණයි. ෂා. දැන් පිනුමක් තියෙනව නේද? මංජු ඔන්න මෙන්න අනිවාර්යෙන් මචං මෙන්න දැන් තමයි සම්පූර්ණ අංග සම්පූර්ණගේ ඒ කියන්නේ බලවා මේ ගේ හැටියට මේ වගේ වාහනයක් තිබ්බේ නැත්නම් වැඩකුත් නැහැ. සුපිරි මචං පට්ට සතුටුයි ඈ. කොරියාවෙන්ද තමයි නේ මේ ඔක්කොම. අනිවාර්යෙන් මේ සුපිරියරම තියෙනවා අඩු හිතුවට වඩා ඒක සෑහෙන ලස්සනට තියෙනවා. මේ ගෙදරට නියමට මැච් වෙනවා ඕයි. ඉඩ තියෙනවා මෙතන ගානට ලස්සන තියෙනවා. පොඩ උළු දාන්න එළියට මොනවද කියන්නේ ඔන්න අන්තිමේට මොනවද කියන්නේ අන්තිමේට කියන්නේ තාත්තට මොකද කියන්නේ හරි එහෙම තාත්තට කියන්න අන්තිමේට සර්ප්‍රයිස් වෙන්න තිබ්බේ හරි තාත්තට කියන්න බොරු කියලා නම් හිතුවේ නෑ මම හිතුවේ බඩු පෙට්ටියක් කියලා මොකද මේ කියන දේට අහන්න ඕකේ අර ක්ලෑලි වගේක් තියෙනවා ක්ලික් කරන්න තියෙන. ආදරේ හොඳේ තාත්ති. ආදරේ. ආදරේ නිසානේ පුතාට හැමදේම අරන් දෙන්නේ. තින්ගනේ කාලෙක මට පදින්න පුළුවන්. ලොකු වුණාම ඉතින් පදින්න තියෙන්නේ. හරි ඉතින් වාට කාර්යයක් කරන්න. දැන් ඉතින් මේකේ තමයි ඔයා ඕන දිහා කියන්නේ මේකනේ. මේක වහන්න මේ සීට් එක මේක කරන්න. හරි එහෙනම් මචං ඔන්න ජයම වෙන්න ඕන. දැන් ඉතුරු වැඩ ටික කරගෙන එන්නයි තියෙන්නේ. එලගිරි. මොකද කියන්නේ මේ වගේ බලන කට්ටියට මොකද කියන්නේ? ඔව් පොඩ්ඩක් නෙමෙයි හොඳටම තියෙන්න ඕනේ ඉතින් මේ වගේ වැඩ මේක සෑහෙන සංකීර්ණ වැඩක්. අනිවා එහෙනම් ජයම වේවා මේ මටත් පට්ට සතුටු මෙතෙන්ම ගෙනල්ලා දෙන්න ඕන්න ගෙනල්ලාම දෙන්න පුළුවන් උනේ ඒක. ඔව් අනිවා සමන්නයි මට පුරුදු කරේ. හරි එහෙනම් ජය වේවා. එහෙම වීඩියෝ එකක් කරාද? එහෙනම් මට කලින් ඒක වැටිලා තියෙන්නේ දැන් කට්ටිය දැකලාද? එහෙනම් ජය වේවා. එන අපි යනවා.